නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 10න් 7කට පහුගිය ආපදා තත්ත්වයක් එක්ක හානි වුණා. ඒ වගේමයි අපේ දිස්ත්‍රික්කයේ ජීවිත කීපයක්ම 77ක් පමණ අපට අහිමි වුණා. ඉතින් ඒ සිදුවෙච්ච හානියත් එක්ක යම් තාක් දුරට මේ වන විට අපේ මිනිසුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නු දේශපාලන නායකත්වයටත් සියලුම රාජ්‍ය යාන්ත්‍රණයටත් ඒ වගේම පෞද්ගලික සහ වෙනත් දානපතින් සියලු දෙනාටමත් ස්තුති කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. ඒත් එක්කම ගරු ජනාධිපතිතුමනි අපි සියලු දෙනාම එකතු වෙලා මේ මිනිසුන්ගේ ජීවිත යථාවත් කරමු කියන යෝජනාවක් කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයට විශාල හානියක් සිදු කරා. යටිතල පහසුකම් මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග ජීවත් වෙන ස්ථාන ඒ වගේම මිනිස් ජීවිත නේද මම හිතනවා එහිදී මේ ආපදාවන් ප්‍රමාණය අවම කරගන්න ඒ වගේම ආපදාව සිද්ධ වුණාට පසුව ජනතාවගේ ජීවිතය යථාවත් කර ගැනීම වෙනුවෙන් යටිතල පහසුකම් සම්පූර්ණ කර ගැනීම ඒ වගේම අනිකුත් පුරවැසියන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා තමුන්නාන්සලා දක්වන දායකත්වයට බෙහෙින් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මෙවැනි ව්‍යසනකාරී තත්වයකින් පසුව ඉතා වේගයෙන් සාමාන්‍ය ජන ජීවිතයට ගෙනීම සඳහා අපට වගකීමක් තියෙනවා. මම හිතන සැලකිලි ප්‍රමාණයකින් අපේ දිස්ත්‍රික් ලේකම්තුමිය දේශපාලන අධිකාරිය ඕගොල්ලෝ නිලධාරීන් සියලු දෙනා මැදිහත් වෙලා දැන් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරන් තිබෙනවා. නමුත් අපිට තවත් කරන්න වැඩ කොටසක් තිබෙනවා. ඉතින් අපි අද මූලික අරමුණ බවට පත් වෙන්නේ අපිට තියෙන වැඩ කොටස අපි හරි ඉතා හොඳින් හඳුනාගෙන නේද? ඒ වැඩවලට සැලැස්මක් හදලා අපි මේක අවසන් කරගත යුතුයි. අපිට අධීර තුනකින් වැඩ තිබෙනවා. එකක් තමයි දැනට අවතන් වූ ජනතාව බලා ගැනීම. දෙවෙනි එක වුන් යලි යථාවත් කරමින් නිවාස ජීවනෝපාය මාර්ග සකස් කිරීම. තුන්වෙනි කරුණ නැවත මෙවැනි ආපදාවක් ව්‍යසනයක් වෙනවා නම් එහි තියෙන ව්‍යසනය අවම කර ගැනීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් දියත් කර ගැනීම. ඒ නිසා අපිට පියවර තුනකින් මේ ව්‍යසනයෙන් පසුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. නමුත් දැන් අපිට ප්‍රමුඛ වෙලා තියෙන්නේ ක්ෂණිකව ජනතාවගේ මූලික යටිතල පහසුකම් සම්පූර්ණ කරලා ජනතාවගේ මූලික ජීවනෝපාය මාර්ගයේ ඉතා ඉක්මනින්ම යථාවත් කර ගැනීම සඳහා මැදිහත් වීම තමයි දැන් අපේ ආරෝප වලින් දකින්නකොට පේන්නේ අර ප්‍රතිසංස්කරණ වලින් විතරක් සමහර ඒවා මේ ආරම්භ කරන්න බැරි බව. මොකද පාරවල් වලින් මැද පැලිලා තියෙනවා නේද? පාරෙන් භාගයක් ගිහිල්ලා තියෙනවා. ඒත් එහෙම හඳුනාගත්තු ඒරියාස් මොනවද තියෙන්නේ? සාමාන්‍ය ප්‍රතිසංස්කරණයකින් මේක කරන්න බෑ. සමහර විට පාර වෙන පැත්තකින්ම ගන්න වෙනවද? එහෙම හඳුනාගෙන තියෙනවද? මම දැන් ඔය කියපු ඒවයි. ඔව්. තවලම් තැන්න තලව කෙලේ පාරේ. ඔව්. 7 වෙනි එකස එතන පාර උඩින් ගන්නවද පාර අරින්න පුළුවන්ද කියන එකස බලන්න වෙනවා. ඒක NBR එකත් එක තමයි බලන්න වෙන්නේ. ඊළඟට ගෝඹුරුවේ බලපොකුණ නම්බර 6 ගෝඹුරුවේ බලපොකුණ කියන එකටත් ඕනස ඒකත් පාර උඩින් තමයි ගන්න වෙන්නේ. ඒකට NBR එකේ රෙකමෙන්ඩේෂන් එකක් ඒකටත් ඕන. 6 සහ 7 කියනවනේ. ඔව් ඊළඟට පෙරදිනේ දෙල්තොට කිල්ලගස් කර කියන එකටත් ඕන. ඒක දැන් අපි ක්ලියර් කරගෙන අවිල්ලා තිනවා මුල්ලොවේ ඉඳන් ඒ සෙක්ෂන් එකටත් අපට ඕන. අනිත් පාරවල් ටික සාමාන්‍යයෙන් එතනස පාරවල් දෙකක් තියෙනවා අපිට බේලි බිජස් ගහන්න ඕනේ 3ක් තියෙනවා. ඊටු දෙකස අපිට ක්ලියර් කරන්න පුළුවන්. රම්බල පුසුල් පිටියයි පෙරදිනේ බදුල් චෙන්කල්ලානේ. අපි සාමාන්‍ය දල එස්ටිමේට්ුවක් තවම නැහැනේ. මේ කඩිනමින් මාර්ග විවෘත කිරීම සඳහා අපි මිලියන 120ක් යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව
හානි වූ මාර්ග කොටස් සඳහා බේලි පාලම් ඉදිකිරීමට මිලියන 100ක් වගේ වැය වෙයි කියලා අපි හිතනවා. මාර්ග බෝක්කු සහ පැතිබෙමි සහ මාර්ගවල හානි වෙච්ච කොටස් වලට බිලියන 14ක් වගේ යයි කියලා අපි මේක රෆ් එස්ටිමේෂන් එකක් මේ දවස්වල අපි අද ඉඳන් පටන් ගන්න තියෙනවා. අපි මේ අපේ ස්ටාෆ් එක නෙවෙයි දැනට ටීම් දෙකක් ඇවිල්ලා තියෙනවා සර්. තවත් ටීම් 3ක් එනවා. පාර අපි බාර දීලා පොනක ඉඳන් අපි එස්ටිමේට් කරගෙන යනවා වෙලා තියෙන දේවල්. සතියක් වගේ ඇතුළත අපි ඉමර්ජන්සි ප්‍රොකියුමන්ට් වලට තමයි සර් යන්න ලෑස්ති වෙන්නේ. දැන් අපිට තියෙන්නේ අර දැනට මොකක් හරි ඒක තිබුණු පාර වෙනුවට විකල්ප පාර හරහා හරි මේ නගරත් එක්ක ප්‍රවිෂ්ඨ මාර්ග සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒක සම්පූර්ණ වෙලා තියෙන්නේ නේද? ඒතර අපිට තියෙනවා සමහර ඒවා පුළුවන් සුද්ධ කරලා නැවත විවෘත කරලා දෙන්න පුළුවන්. අනිත් ඒවා අපිට යම් ප්‍රතිසංස්කරණයක් කරලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි තව ප්‍රමාණයක් තියෙනවා නැවත ඉදිකිරීම මට්ටමටම යන්න සිද්ධ වෙන නේ. ඒතර මෙතන කලින් chart එක කරනකොට දැන් ඉස්සෙල්ලා වනේ දෙක. කලින් දෙක. මෙන්න මේ. නෑ මේ මුදල් එක්ක ගන්න තිබුණ එක. හරි. නම්බර. මේක තමයි තියෙන්නේ. මේක තියෙනවා. ඒතර මේකේ අපිට දැන් කඩිනම් මාර්ග විවෘත කිරීම ඒක දැන් අපි කරන්න ඕන. ඒක මේ අවුරුද්ද අපි කරගෙන යනවා මුදල් තියෙනවා. නේද? දෙවෙනි එක හානි වූ මාර්ග කොටස බෙලිපාලම් ඉදිරිපත් කර යට එක. හතරවෙනි එක ඒකත් අපිට මේ අවුරුද්දේ කරන්න ඕන පාලම් ටික හොයාගන්න ඕනේ. RD එකේ පාලම් 7ක් තිබුණ ටික ඉවරද? ඒ වාර ඉරණවිල පැත්තට ගිහිලා තිනවක බදුල්ලට ගිහිලා මෙතන අපේ ආමි එකේ පාලම් එතනත් 8ක් තියෙන බව වාර්තා වෙලා තිබුණා. ඔව් චුට්ටක් දැන් බලන්න මේ සම්පත කතා කරලා ඒගොල්ලෝ ගාව. මොකක්ද වෙලා තියෙන්නේ කියලා. උදේ ඒගොල්ලෝ ගාව පාලම් වගේ තිබුණා ආමි එකේ. ඒව කොහටද ගියේ කියලා බලන්න නේද? ඒකට අපිට මෙතන පාලම් දෙකක් නේද උගුරු බෙලි පාලම්. අවශ්‍යතාවය තිබුණ එකද දෙකද? තුනක් ඕන සර්. අතෙන්ට දෙකයි. දැන් උතන ලේඩි මැක්ලන් එකට එකක් ඕන. එතකොට අපි කැරලිනා නෝටන් වන්රාජයකට RDA පාලමක් හම්බ වෙනවා. සර් දැන් මම අද එනකොට බලාගෙන ආවා අපි මේ වලපනේට උඩින් තියෙනවා සර්. අතිම දැන් මේක හරිම ඩේන්ජරස් ලොකේෂන් එක. එතෙන්ට සමන් අපි ඉන්ජිනියර්ස්ට එන්න කියලා කිව්වා. දැන් බේලි එකක් ගහලා තියන්න මේ සර් වැස්සොත් කඩන්න ගියොත්. ඒතර අපිට තුනක් විතර ඕන වෙනවා. ඩිස්ට්‍රික්ට් ලොකු එකක්. හරි අපි බලමු මේ ටික නේද? පාලම් ටික. ඊට පස්සේ ඊළඟ දෙන මාර්ග බෝක්කු සහ පැතිබෙමි සඳහා බිලියන 14 නායකව සතිවරු ප්‍රතිස්ථාපනය කිරීමට බිලියන 10 කියලා තියෙනවනේ. ඒ ටික අපිට දෙසැම්බර් 31කට කලින් අවසන් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. නෑ සර්. වැඩ පටන් ගන්න පුළුවන් ඒවත් නෙවෙයි. නෑ. අර උඩේ එක සර් අපි කොටසක් මාර්ග බෝක්කු සහ පැතිබෙමි හදන ඒවා සර් දැන් ඇස්සෙමෙන්තු කරනවා. මේ සතිය අවසන් වෙනකොට සෑහෙන ප්‍රමාණයක් අපි ඉවර කරගන්න බලනවා. ඒවා ඊට පස්සේ ඉමර්ජන්සි ප්‍රොකියුමන්ට් එකට තේස ඉක්මනට වැඩ පටන් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කියන මේ බිලියන 24කට ආසන්න ප්‍රමාණයකින් පුළුවන් කියලා හිතනවාද? චුට්ටක් වැඩි වෙන්න පුළුවන්, චුට්ටක් අඩු වෙන්න පුළුවන්. රෆ් එස්ටිමේෂන් එක. ඩීටේල් සමහර ඡායාරූප වල පේන්නේ නැහැ. ඊට වඩා විශාල හානියක් තියෙනවා සමහර. ඒකෙන් පාර මැදින් පැලුනහම මොකද්ද තියෙන්නේ? නේද? ආපහු එක වතුර ගිහලා කඩාගෙන යන්න පුළුවන් නේද? සම්පූර්ණ රටේ ඇස්තමේන්තු වගේ තිබුණේ 190 බිලියන. ඒ බිලියන 190න් බිලියන 40ක් දැන්ට වෙන් කරලා තියෙන මුදල් ප්‍රතිපාදන වලින් සපුරා ගන්න පුළුවන් වගේ අදහසක් මේ පැත්තෙන් ඉදිරිපත් වුණා. ඒකට තව තියෙන බිලියන 150ක් විතර අවශ්‍යතාවය. ඒකට අපෝ හිතන අපිට ඒක ලබා දෙන්න පුළුවන් නේද? ඒ නිසා මේක වැඩ කටයුතු ඔක්කොම පටන් ගන්න අපි අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න ඉක්මනින්ම අවසන් කරන්න බලාගන්නේ.